හෙරවින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 350ක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ශෙහාන් මදුශංක ජූනි 1 වෙනිදා දින දක්වා කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පන්නල පොලිසියට ලැබුණු තොරතුරක් මත මැයි 25 වන දින මදුශංක අත්අඩංගුවට ගන්නා ලදී. පන්නල අලබොඩගම පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පුටුවක් යට සැඟව සිටි ඔහු සොයාගත් බවත් ඔහුගේ නිවසේ ක්‍රිකට් කුසලානයක් තුළ හෙරොයින් සඟවා තිබූ බවත් පොලිසිය පවසයි. වාහනයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මදුශංක මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති බවත් මත්ද්‍රව්‍යවල මූලාශ්‍රය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට තවත් කාලයක් ඉල්ලා සිටි බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව රිමාන්ඩ් නියෝගය ලබා දෙන ලදී. ඉන් අනතුරු ඔහු ජාතික හෝ සංගම් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කර නොමැත. 2018 දී බංග්ලාදේශයට එරෙහිව ඔහුගේ මංගල එක්දින තරගයේදී කඩුළු තිත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියට පත්විය. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කරගෙන අපගේ YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. බොහොම ස්තුතියි.